හෙලෝ යාළුවනේ අද මං ඔයාලට ගෙනාවේ කොහොමද ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ඔයා වෙනදා පාවිච්චි කරද්දී බැටරි එක බහිනවනම් ඒ බැටරි එක කොහොමද අඩු කරගන්නේ? ඒක බහින එක අඩු කරගන්නේ කොහොමද? ඒ වගේම charge කරන්න ඕනේ කොහොමද? ඒ හැම දෙයක් ගැනම මං අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මං අද කියන්නේ ඔයා දැන් පාවිච්චි කරනවා කියමු ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක පාවිච්චි කරද්දී ඉතින් බැටරි එක හැම වෙලාවම අපි කියමු social media යනවා, ඒ වගේම කැමරා කරනවා, games play කරනවා. එතකොට බැටරි එක බහිනවා. ඉතින් මේ බැටරි එක බහින්න හේතු මොනවද? ඉතින් බැටරි එක කොහොමද හරියටම charge කරන්නේ? charge දැන් මම කියන්නේ මේක charge කරන්නේ කොහොමද මේ ගහන්නේ ගොඩක් අය දන්නවනේ ඉතින් කේබල් එක ගහලා charge කරන. ඉතින් එහෙම නෙමෙයි මේක හරියටම charge කරන විදිහක් තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එක පාවිච්චි කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ හැම දෙයක්ම මම අද ඔයාලට කියනවා. එතකොට ඔයාලට පුළුවන් බැටරි එක කොහොමද හරියටම පාවිච්චි කරන්න පුළුවන්. ඒක බැටරි එක ඉතුරු කරගන්න පුළුවන් කොහොමද කියලා අද මම වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එක මුලින් ඉඳලා බලන්න. මොකද මුලින් ඉඳලා කියන දේ අකට වැදගත් නැහැ. skip කරලා බැලුවොත් ඔයාලට මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. ඒ වගේම මග හැරෙනවා. එතකොට මේක හදාගන්න වෙන්නේ නැහැ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මේක කොහොමද කරන්න කියලා බලන්න. ඉතින් මම ඔයාලට මුලින්ම කියන්න කොහොමද ඔයා ෆෝන් එක බැටරි එකක්. ඒ කියන්නේ ෆෝන් එකක් ඔයා තෝරගන්නේ කොහොමද කියලා. ඔයා ගේම් ප්ලේ කරන කෙනෙක් කියමුකෝ. ඔයා වැඩිපුරම පාවිච්චි කරන්නේ ගේම් ගහන්න විතරයි. ඒ වගේ ගේම් ප්ලේ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා තෝරගන්න ඕනේ මිලි ඇම්පේ 5000ට වැඩි බැටරි එකක් තෝරගන්න. ගොඩක් ඒවා තියෙනවා 4500 තියෙනවා තියෙනවා. ඒ වගේම 5000ට තියෙනවා 5500 6000 6500 වගේ තමයි දැනට තියෙන්නේ. අන්න ඒ ෆෝන් වලින් ඔයා මිලි ඇම්පේ 5000ට වැඩියෙන් ෆෝන් එකක් තෝරගන්න එක තමයි ගොඩාක්ම හොඳ. ඒ වගේම ඔයා බලාපොරොත්තු වෙන RAM එක. ඒ වගේම 4GB RAM එකක් ගන්නවා කියලා 4GB RAM එකක් තියෙනවා නම් ඔයාලට මේ ගේම් එක අවශ්‍ය ප්‍රමාණය ඉඩ මදි නෑ. ඒක ප්ලේ කරන්න අමාරු වෙනවා 8GB RAM එකක් වගේ එකක් ගන්න ඕනේ. අන්න ඒ විදිහට ඔයා ෆෝන් එකක් ගන්නකොට අනිවාර්යෙන් බැටරි එක ඔයා හොඳට සලකා බලන්න. ඔයා ගේමින් වගේ කරන කෙනෙක් නේ ඒ වගේ මිලි ඇම්පේ 5000ට වැඩියෙන් හොයාගන්න ෆෝන් එක. ඉතින් වැඩිපුරම කැමරා වගේ යූස් කරන්නේ නැත්නම් ඔයා ගේම්ස් ප්ලේ කරන්නේ නැත්නම් නික අපි සෝෂල් මීඩියා යන කෙනෙක් නැත්නම් ඔය ලර්නින් වගේ කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් තෝරගන්න ඕනේ මිලි ඇම්පේ 5000 හෝ 5500 වගේ එකක් තෝරගන්න. ඊට අඩු වුණත් කමන්නේ 4500 වගේ ඔයා ලොකුවට වැඩක් කරන්නේ නැති කෙනෙක් නම් ඒ වගේ බැටරි එකක් තමයි ඔයා තෝරගන්න ඕනේ. ඉතින් ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනා ඔයා සෝෂල් මීඩියා TikTok වගේ කරනවා නැත්නම් YouTuber කෙනෙක් වගේ කෙනෙක් නම් ඔයා ෆෝන් එකෙන් වැඩි ගොඩක් දේවල් කැමරා කරනවා ෆොටෝග්‍රැෆර් වගේ කරන කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මිලි ඇම්පේ 6000ක් හෝ 5500ක් වගේ බැටරි එකක් තියෙන ෆෝන් එක තෝරගන්න. අපි කියමු Honor X7 වගේ තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා පුළුවන්. තව එක ෆෝන් තියෙනවා මම ගොඩක් දේවල් දන්නේ නැහැ. ඉතින් Apple වගේ ෆෝන් වල නම් කැමරා එක හොඳ උනාට බැටරි පොඩ්ඩක් අවුල්. ඉතින් කමක් නැහැ. එහෙනම් Apple මං ගන්න එපා කියනවා නෙමෙයි. ඔයා ගන්න ඕනේ මිලි ඇම්පේ 5000ක් හෝ 5000ට වැඩියෙන් තියෙන එක. එතකොට තමයි බැටරි එක ඔයාලට ගොඩක් ඉතුරු කරගන්න පුළුවන් වගේම ඔයාලට මේ බැටරි එකෙන් ඔයාලට එදිනදා ඒවා කරන දේවල් වැඩිපුරම කරන්න පුළුවන්. ඉතින් මම දෙවෙනි ස්ටෙප් එකට යනවා. පළවෙනි ස්ටෙප් එකෙන් තමයි මම ඔයාලට ඒ කිව්වේ ෆෝන් එක ගද්දි ඔයා කොහොමද ඒක තෝරගන්න ඕනේ. ෆෝන් එක කොයි විදිහටද ඔයා ගන්න ඕනේ කියලා. ඉතින් පොඩි දැනුමක් ඔයාලට ආවා පළවෙනි ස්ටෙප් එකේ. මම පළවෙනි ස්ටෙප් එකට ගිහිල්ලා දැන් දෙවෙනි ස්ටෙප් එකට තමයි යන්නේ. දෙවෙනි ස්ටෙප් එකේ මම ඔයාලට කියන්නේ කොහොමද ඔයා ෆෝන් එක පාවිච්චි කරන්නේ. දැන් අපි කියමු charge කරන්න කලින් ඔයා ෆෝන් එක 100ක් තියෙනවා කියපුවා. අපි ඉස්සරම 100ක් කියන්නේ ඔයා දැන් charge කරලා ඉවරනාට පස්සේ 100ක් තියෙනවා බැටරි. ඉතින් 100ක් තිබ්බට පස්සේ ඔයා අපි කියමු උදේ 6ට වගේ 6ට නැත්නම් 6:00ට නැත්නම් 4ට වගේ ඔයා ෆෝන් එක charge කරන්න ගත්තා. charge කරන්න ගත්තට පස්සේ ඔයා ඒක charge වුණා කියමු අපි කියමු පැයෙන් charge වෙනවා, පැය දෙකෙන් charge වෙන ෆෝන් තියෙනවා. ඉතින් ඔයා ඒ විදිහට charge කරාට පස්සේ 100ක් charge වුණා. ඉතින් 100ක් charge වෙනකොට 100ක් charge වෙලා ඉවරුණාට පස්සේ ඔයා ගැලුවා කියමුකෝ. ගලවලා ඔයා ෆෝන් එක ඔබාගෙන යනවා. මොන හරි ගේම්ස් ප්ලේ කරනවා නැත්නම් සෝෂල් මීඩියා යනවා නැත්නම් IT කියලා තියලා ෆෝන් එක බලනවා. ඉතින් ඔයා එහෙම කරද්දී අපි කියමුකෝ හවස 5 වෙනකන් වගේ ඔයා කරා කියලා උදේ 6 ඉඳලා charger එක ගහලා ඔයා වැඩ ටික කරනවා, ඔයා ගේම්ස් ප්ලේ කරනවා, TikTok යනවා, සෝෂල් මීඩියා ගොඩක් දේවල් වල යනවා, ඉගෙන ගන්නවා, ඒ හැම දෙයක්ම කරනවා. එහෙම කරලා හවස 5 වෙනකන් ඔයා කරා කියමුකෝ. හවස 5 වෙනකන් කරද්දී ඔයාගේ බැටරි එක අපි කියමුකෝ 20ක් තියෙනවා නැත්නම් 15ක් තියෙනවා. ඉතින් ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕන දෙයක් තමයි බැටරි එක 15ට අඩුවෙන් බහින්න දෙන්න එපා. 15ට අඩුව කියම 10 කියමුකෝ ප්‍රිම 10ට අඩුවෙන් බහින්න දෙන්න එපා. ඔයා එක දිගට වැඩක් කරගෙන යනවා නම් ඔයාට ඒක කරන්න ඕනේ වගේ නම් ඔයා ඒක කරගෙන ගියාට කමක් නැහැ. හැබැයි ඔබ ඉන්න සෝෂල් වැඩක් නැහැ නේ බොරු ගේම්ස් ප්ලේ කරනවා නැත්නම් නිකන් ඔහේ ඉන්නවා. අන්න ඒ වගේ කර කර ඉන්නවා නම් ඔයා ඇත්තටම බැටරි එක 15ට අඩුවෙන් බහිනකම් ඔයා කරගෙන යන්න එපා. ෆෝන් එක ඔබ යන්න එපා. ඔයා කරන්න ඕනේ දේ තමයි බැටරි 15ට නැත්නම් 10ට වගේ බැසට පස්සේ අනිවාර්යෙන් charger එක ගහන්න ඕනේ. charger එක ගහද්දිත් ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕනේ දේවල් මම step 3 එකෙන් කියන්න. ඉතින් පළවෙනියට මම step 2 එකෙන් කිව්වේ අන්න ඒ විදිහට. ෆෝන් එක ඔයා ඔබනවා නම් දවසට එක දිගට ඕනනම් එබුවත් කමක් නැහැ. ඊට පස්සේ ඔයා තනින් තනවා ටික වෙලාවක් ඔබනවා. ඊට පස්සේ ටිකක් තියනවා. ඊට පස්සේ ආයෙ හවස ඔබනවා. එහෙම කරද්දී බැටරි එක 15ට අඩුවෙන් බහින්න දෙන්න එපා. ඕන ඕක තමයි 2 එකේ ස්ටෙප් දෙවෙනි එකෙන් මම ඔයාලට කියන්නේ.
ඉතින් තුන්වෙනි ස්ටෙප් එක මම ඔයාලට කියන්නේ ඔයා දැන් ෆෝන් එකක් පාවිච්චි කරද්දි චාර්ජර් එක ගහනවා කියමුකෝ. දැන් චාර්ජර් එක ගහද්දි ගොඩක් ෆෝන්ස් වල චාර්ජ් කේබල් එක පිටින්ම චාර්ජර් ඇඩැප්ටර් එකත් එක්කම ලැබෙනවා. ඉතින් අන්නේ චාර්ජර් කේබල් එකයි චාර්ජර් එකයි ඔයා තෝරගන්න ඕන ඔයාගේ ෆෝන් එකට හරියන විදිහට. අපි කියමුකෝ වෝල්ට් 25ක් තියෙනවා. 25 හරියන්නේ දැන් මගේ ෆෝන් එකට හරියන්නේ වෝල්ට් 25 නම් 25ක් ගන්න ඕනේ. ඔයා වෝල්ට් 33ක් එකක් නම් 33. එක එක වෝල්ට් තියෙනවා 120ක වගේ ඒවා. අන්න ඒ විදිහට තියෙන ඒවා ගන්න ඕනේ. ඒ විදිහට ගන්න. ඉතින් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට තියෙන චාර්ජර් කේබල් එක සහ චාර්ජර් එක ගන්න ඕනේ. ඉතින් ඔයා බැලුවල හරි කියමුකෝ අපි වෝල්ට් උපරිම ඔයාට ගහන්න ඕනේ වෝල්ට් 30 වගේ චාර්ජර් එකක් ගත්තම ඔයාගේ ෆෝන් එකට හරියන්නේ. ඒකට ඔයා ගහන්නේ වෝල්ට් එක 120ක වගේ චාර්ජර් එකක්. ඒතර ඔයාගේ බැටරි එක වහින්න ගොඩක්ම බලපාන හේතුවක් තමයි ඔන්න ඕක. හරිද? ඉතින් ඔයා කරන්න ඕනේ බැටරි එකක් ඔයාගේ ෆෝන් එකට අවශ්‍ය ප්‍රමාණය බැටරිය තියෙනවානේ. බැටරි එක අන්න ඒ විදිහට තමයි ඔයා තෝරලා ගන්න ඕනේ. ඉතින් මම වැඩි කතා කියන්නේ නැතුව මම චාර්ජර් එක ගැන දැන් කියන්න යන්නේ. ඔයා චාර්ජර් එකක් ගන්නකොට දැන් චාර්ජර් එක ගත්තට පස්සේ ගහනවා කියමුකෝ. දැන් අපි ඕම් ෆෝන් එකේ චාර්ජර් එක ගත්තා. අරගෙන ඔයා චාර්ජර් එක ගෙවුවා. දැන් ඔයාගේ බැටරි එක මම කියවනේ 15කට වගේ බැස්සා කියලා. 15කට වගේ බැටරි එක බැස්සට පස්සේ ඔයා චාර්ජ් කරන්න ඕනේ 100ක් වෙනකම්ම. ඔයා ඒක එදිනදා ජීවිතේදී ඔයා ෆෝන් එක පාවිච්චි කරන අනිවාර්යෙන් බැටරි ගොඩක් දැන් මම ගොඩක් අය තියෙන්නේ චාර්ජර් එක ගහගෙන වැඩ කරනවා. ඇත්තටම ලොකු දෙයක් නැත්නම් ඔයා මොකක් හරි වැඩක් කරගෙන යන ගමන් සෝෂල් මීඩියා වගේ යනවා නම් බොරුවට වැඩක් නැත්නම් ලර්නින් වගේ ඉගෙන ගන්න නැත්නම් ඔයාලා ලොකු වැඩක් ඒක කරන්න නැත්නම් ඔයා ෆෝන් එකේ තියෙන චාර්ජර් එක ගහලා 100ක් හරි නැත්නම් 160ක් හරි ඔයාලට කැමති ගානක් චාර්ජර් එක ගහලා තියන්න. හැබැයි ඔයා ෆෝන් එක ඔබ චාර්ජර් එක ගහගෙනම ඔබ ඉන්නවනම් ඒක ඔයාගේ බැටරි එක බහින්න ගොඩාක්ම ලොකුම හේතුවක් වෙන අන්න ඒක. ඉතින් චාර්ජර් එක ගහලා කවදාවත් ඔයා ෆෝන් එකක් යූස් කරන්න එපා. යූස් කරද්දී ඔයාගේ බැටරි එක බහින්න ලොකුම හේතුව තමයි ඔන්න ඕක. ඒ වගේම දෙවෙනි හේතුව තමයි චාර්ජර් එක ගහන එක. ඉතින් ඔන්න ඔය දේවල් සැලකිලිමත් වෙන්න ඔයා ෆෝන් එක පාවිච්චි කරනකොට බැටරි එක ගැන. ඉතින් බැටරි එක බහින්න ඔන්න ඔය හේතු තමයි තියෙන්නේ. ඉතින් මම පළවෙනි ස්ටෙප් එකෙන් කිව්වා ෆෝන් එක කොහොමද ඔයා හරියටම තෝරගන්න ඕනේ. ඔයා සෝෂල් මීඩියා යන කෙනෙක් නම්, ගේම්ස් ප්ලේ කරන කෙනෙක් නම්, නැත්නම් මොකක් හරි වීඩියෝ කැමරා ෆොටෝග්‍රැෆර් වගේ කෙනෙක් නම් ඔයා තෝරගන්න ඕන ෆෝන් එක මොකද්ද? ඒ වගේම ෆෝන් එක අවශ්‍ය බැටරි එක කොහොමද තියෙන එක තමයි මම පළවෙනි ස්ටෙප් එකෙන් කිව්වේ. දෙවෙනි ස්ටෙප් එක කිව්වා charge කරනවා අනිවාර්යෙන් charger එක ගැහුවට පස්සේ 100% charge වුණාට පස්සේ ඔයා දවසේ දවසක් හරි දවස් දෙකක් හරි ෆෝන් එක දිගට හරි නැත්නම් ටිකෙන් ටික හරි ඔබ ඉන්නවනම් ඔයා බැටරි 15ට හෝ 10ට අඩුවෙන් බහින්න දෙන්න එපා. ඔන්න ඕක තමයි දෙවෙනි ස්ටෙප් එකෙන් කියන්නේ. ඒ තමයි මම මේ දැන් කියාගෙන යන්නේ. ඔයාලට බැටරි එක ඉතුරු කරගන්න. ඒක බැටරි එක බහින්න නැතුව සවුත් වෙන්නේ නැතුව ඉතුරු කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම මේ කියන්නේ. තුන්වෙනි ස්ටෙප් එකෙන් කිව්වා charger එක කොහොමද ගන්න, charger එක අවශ්‍ය ප්‍රමාණය කොහොමද, charger එක ගහන්න ඕනේ කොහොමද, ඉතින් charger එක ගහලා කොච්චර වෙලාවක් තියන්න ඕනද, මේ හැමදේම මම දැන් ඒක තුන්වෙනි ස්ටෙප් එකේ මම කියලා දුන්නා. ඉතින් තුන්වෙනි ස්ටෙප් එකේ මම කියනවා තව දෙයක් තමයි ඔය charger එක ගහද්දි අනිවාර්යෙන් 100% charger ගැහුවා ගේමුකෝ. ගහලා 100ක් දැන් charge වුණා වගේ. දැන් mobile phone එක මේක නා. ඔයා mobile phone එක 100% charge කරා ගේමුකෝ. 100% charge වුණාට පස්සේ 100ට ඉක්මවලා දැන් අපි කියමු 100ක් charge වුණාට පස්සේ පැයක් විතර තව 100ට charge වෙලා තියෙද්දි තව charger එක ගහලා තියෙනවා. එතකොට තමයි ඔයාගේ බැටරි එක බහින තවත් හේතුවක්. ඕන මම පළවෙනි හේතුවක් කිව්වා. ඒ තමයි ෆෝන් එක charge කරද්දී බැටරි එක බහිනවනම් 100% charger එක ගහලා තියන්න එපා. ඔන්න ඔය හේතුව. ඒ වගේම තමයි ෆෝන් එක ඔබ ඉන්න එපා. charger එක ගහදී ඔන්න ඔය හේතු දෙක ගොඩක්ම බලපානවා ඔයාගේ ෆෝන් එකේ බැටරි එක බහින්න. අනිවාර්යෙන් ඔයා කරන්න ඕනේ ඒ 100ක් charge වුණාට පස්සේ 100ෙන් charge වුණාට පස්සේ එතනින් ගලවන්න. නැත්නම් බලාගෙන ඉන්න බෑනේ. ගොඩක් අයට 100ක් charge වෙන හැටි ඉඳලා ෆෝන් එක බලාගෙන ඉන්න බෑ. ඉතින් එහෙම බැරි හින්දා තමයි මම කියන්නේ 100ක් charge වුණාට පස්සේ ටික වෙලා විනාඩි 5ක් වගේ ගියට පස්සේ අනිවාර්යෙන් ඇවිල්ලා ගලවන්න. ඉතින් ඔයා විනාඩි 20ක් විනාඩි 30ක් පැයක් විතර තිබ්බොත් ඒක තවත් සවුත් වෙනවා. charge තවත් සවුත් වෙනවා. එක එක ෆෝන් වල තියෙන දැන් අලුතෙන් එන ෆෝන් වල තියෙන 100ක් charge වුණාට පස්සේ ඒ charge එක එතනින් නවතිනවා. අන්න ඒ වගේ ෆෝන් එකක් නම් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අර වගේ පරණ ෆෝන් තියෙන කට්ටිය charge ෆෝන් එක ඉදිමෙන්න ගන්නත් පුළුවන්. බැටරි එක ඉදිමෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා ටික ඔයා දන්නවනම් වගේ ෆෝන් එකේ බැටරි එක ගොඩක්ම ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පළවෙනිම කිව්වා ෆෝන් එක කොහොමද බැටරි එකක් තෝරගන්න ඕනේ. ඒ වගේම දෙවෙනිට කිව්වා charger එක බැටරි එක පාවිච්චි කරන්න ඕනේ කොහොමද කියලා. තුන්වෙනිට මම කිව්වා charger එකට ගහන්න ඕනේ කියලා. ඉතින් ඔයා වෙනදා ඔයා ජීවිතේ ඔයා පාවිච්චි කරනකොට ෆෝන් එක ඔන්න ඔය විදිහේ දේවල් කරොත් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ගොඩක්ම ඉතුරු කරගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම channel එකේ වීඩියෝ එක share කරන්න. ඉතින් හැමදාම මේ වගේ ගොඩක් හොඳ වීඩියෝස් කියනවා. අනිවාර්යෙන් subscribe කරලා තියන්න. ඒ වගේම like එකක් දාන්න. යාළුවන්ට දැනගන්න share කරන්න. ඒ වගේම comment එකක් දාන්න. තව ඔයාලට බැටරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි නම් comment එකක් දාන්න. ඉතින් තව මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් comment එකක් දාන්න. ඉතින් මම අද සමගන්න මම දිනකට